අපි අද කැම්පස් ගන්න බදුල්ලේ. දැන් අපි ආයි පාන්දර 3ට විතර. දැන් ඉන්නේ රාසගලට හැරෙන්න යන පාර ගාව. මේ ඇවිල්ලා බලංගොඩ. සෙට් එකකට නැවතුව පොඩක් පිට ගහ ගන්න. උඩ ගා යනවා ඉතින් අපි දෙන්නත් එක්ක. කන්ද නගින්න පුළුවන් ඉතින් පාරක් යන්නේ කොහෙටවත් යන්න බෑ නෑ ගෙවල් වලට යන පාර හරිද මුදලින් යන්න මුදලින් යන්න පාරයි නේද ඔය පිළිම දින පාරක් පිළිම අර ගෙවල් වලට මේ ළමයි අපි ඉන්නේ හබුතලේ view point එකේ අපි දෙන්නත් එක්ක ආවේ පාන්දරම ඇවිල්ලා මොකද එක දවසකින් අපිට බදුල්ලේ ගිහිල්ලා එන්න ඕන වුණා මේ ඉරිදා දවසක ගියේ ක්ලොක් ගන්න එතකොට සන්දා වැඩ ඒ හින්දා එක දවසින් ගිහින් එන්න ඕන හින්දා උදේ පාන්දරම පිටත් වෙලා දැන් ඔය අපි ඉන්නේ 8ට වගේ මං හිතන්නේ මේ 8ටත් නැද්ද මං 8ට වගේ ඇති මං හිතන්නේ මේ හබුතලේ view point එකේ ලස්සනයි නේද බලන්න ඉතින් කොච්චර ලස්සන පරිසරයක්ද බලන්නකො මේ තියෙන්නේ අපි දැන් හබුතලේ view point එක බලලා යන ගමන් ඉන්නේ මේ දැන් ඉන්නේ බදුල්ල ටවුන් එකට අපි ඇවිල්ලා ඉන්නේ. ඔය තින්නේ උතන බස් ස්ටෑන්ඩ් එක තමයි ඔය තියෙන්නේ. කොහොම හරි මට මතක් වුණේ ගිය සැරේ අන්තිමට කැම්පස් එකේ ඉඳන් එද්දි අම්මත් එක්ක ආවේ. අම්මට බදුල්ල පෙන්නලා. හැබැයි මේ සැරේ ආයි යද්දි අම්මා නැහැ. යන්නේ හස්බන්ඩ් එක්ක. ඉතින් ඔක තමයි ජීවිතේ නේද කියලා මම කල්පනා කරේ. මම තමයි ඉතින් මොනවා කරන්නද? කැම්පස් එකට ආවා. දැන් අපි යනවා කියලා බුද්ධින කර මොනවා හරි කන්න. දැන් උදේ 8:45යි අපි හරියටම පැය 6න් බදුලට ඇවිල්ලා තියෙනවා 2:45ට තමයි ගෙදරින් පිටත් උනේ. ඉතින් අපි කාලා අද ආවේ විශේෂ වැඩකට කැම්පස් එකට ක්ලොක් ගන්න ආවේ. ඉතින් ඒකත් අරගෙන වැඩි කරගෙන අපව ගෙදර යන්න ඕන මොකද හෙට වැඩට යන්න ඕන හින්දා. හයි යාළුවනේ මම කැම්පස් එකට ආවා. මම කිව්වා වගේ අද ක්ලොක් ගන්න දවස. ඉතින් මම කට්ටිය ඇවිල්ලා ඊයේ කට්ටියක් ඇවිල්ලා තිබ්බා මේ යාබිගේ කන්සර්ට් එක තිබ්බා ඒක බලන්නත් එක්ක කට්ටිය ඇවිල්ලා තිබ්බා. මට ඉතින් අද ඇවිල්ලා අද මේ යන්න ඕනේ හින්දා මම උදේ ආවා පාන්දරම. දැන් කැම්පස් එක ඇතුලේ ඉන්නේ. සතුටුයි දැන් ගොඩක් කාලයකට පස්සේ කැම්පස් එක ඇතුලට ආවේ. මාස 6-7කට විතර පස්සේ මම හිතන්නේ. දැන් ආයි යනවා. කැම්පස් එක ගොඩක් වෙනස් වෙලා. කැම්පස් එක බලාගෙනම යනවා වැඩේ කරගන්න. අපි හම්බෙමු.
කැම්පස් එක ලස්සනයි නේද? මේ ඇවිල්ලා ශ්‍රී ලංකාවේ උවෙල්ලස්ස විශ්වවිද්‍යාලය. ඉතින් ඔය තියෙන බාස්කට්බෝල් කෝට් එක. ඕක අපි යනකොට හදන්න පටන් ගත්තා විතරයි වගේ. දැන් ඒක හදලා ඉවරයි. හරිම ලස්සනයි නේ. ඔතන මැච් එකක් බලන්න මාර ලස්සනයි. ඉතින් රැයකට එහෙම. Hi guys, vlog ගත්තා. දැන් ආපහු යනවා කට්ටියත් එක්ක කතා කර කර ඉන්න ටයිම් එකකුත් නැහැ. මං වැඩේ කරගෙන ඉතින් පුළුවන් හම්බුන කට්ටියත් එක්ක කතා කරලා යනවා කැම්පස් එකේ කැන්ටිමටවත් ගියේ නැහැ. ඉක්මනට එන්න ඕනේ හින්දා යනවා මහන්සි සහ සීතල නෑනේ මේ දවස්වල පට්ට රස්නේ. මේ තියෙන්නේ ක්ලොක් ටික. මම යනවා. Hi guys, අපි දැන් ආපස්සට යන ගමන් වැඩේ කරගත්තා. දැන් ඉන්නේ බණ්ඩාරවල. බදුල්ල බණ්ඩාරවල කොට මාර රස්නේ ඉන්න බෑ අර. බ්ලවුස් එක මැදගෙන ඉන්න හරියම අමාරුයි. මේ ඩාඩි දානවා පට්ටයක්. සීතලක් නෑ පොඩ්ඩක්. ඒ හින්දා මම පොඩ්ඩක් ටී-ෂර්ට් එක විතර මාරු කරගත්තා. හරිම අමාරුයි. ඒකට මේ මාර රස්නේ මේ. අපේ පැත්තට පට් ගන්න වැස්සට මේ මාරු කියන මේ පායනවා. මේ දැන් අපි යන ගමන් එනකොට වගේ නෙවෙයි යනකොට මාර ට්‍රැෆික්. නෝඩ් නම් මොකක්ම ට්‍රැෆික් එකක් තිබ්බේ නෑ. දැන් හරි අමාරුයි. ඉරාම් බණ්ඩාරවල ඉන්න. දන්නේ කීය වෙයිද කියලා යන්නේ. බලමු කීය වෙද්ද අපි ගෙදරට යන්න පුළුවන් විදියට. හලෝ යාළුවනේ ඔන්න අපි දැන් ආයි ඇවිල්ලා ඉන්නේ පොඩ්ඩක් හවස බලංගොඩ පහු කරා. දැන් අපි පොඩ්ඩක් බඩගින්න ඉඳලා මේ පොඩ්ඩක් කන්න නැවතුණා. දැන් කාලා අපෝ යන්න හදන්න. අපි යන්න එහෙනම් හම්බෙමු. හෝ යාළුවනේ ඉතින් ඔන්න අපි අවසානයේදී ග්‍රැජුවේට් වුණා. මේ ඉන්නේ අපේ බෝඩි මේදෝ කට්ටිය. තව මෙතන සිතුමිය අඩෝයේ. ඔන්න ඊළඟට මම වේදිකාවට පැමිණෙනවා. ඉතින් මේක තමයි අවුරුදු 4ක මහන්සියේ ප්‍රතිඵලය වුණේ. ඉතින් ඔහොම තමයි සිද්ධ වුණේ. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවා නම් ඔයගොල්ලන්ට ගොඩක් thank you. ආයෙත් දවසක හම්බෙමු. ජය වේවා.